අද අපි කතා කරන්න යන්නේ බබාගේ බර වැඩි වෙන කෑම සහ බර වැඩි කරගන්නේ කොහොමද බර අඩු වෙන්නේ කොහොමද කියලා කතා කරන්නයි යන්නේ. පළවෙනියටම අපිට දෙන්න පුළුවන් කෑම අලිපේර. ඊළඟට ගිතෙල්, ඊළඟට කෙසෙල්, පෙයාස්, කොස්, වාරකා, දෙල්, කොස් ඇට, පීච් පළතුර, දන්දිලාල, දූරියන් පළතුරු, තෙල් සහිත මාළු, ඒ වගේම මිරිදිය මාළු, පීනට් බටර්, රටකජු, ඒ වගේම මී කිරි, බතල, කහ බතල නම් වඩාත් හොඳයි, බිත්තර කහ මදය, අර තර්පල් අල, බීට්‍රූට්, ඊළඟට තල ඇට, තල තෙල්, ඕනම චීස් වර්ගයක්, ඔලිව් ඔයිල්, යෝගට්, ඒ වගේම ටෝෆු. අපි ඊළඟට කතා කරමු සාමාන්‍යයෙන් බර වැඩි වෙන්නේ දල වශයෙන් කොහොමද කියලා. මුල් මාස 4 600 900ක්, මාස 4 5 500 700, මාස 6 උපන් බරමෙන් දෙගුණයක්, මාස 7 11 දී 250 ග්‍රෑම් 500ක්, මාස 12න් උපත් බරමෙන් 3 ගුණයක් වැඩි වෙන්න ඕනේ. ඊළඟට බර අඩුවීමට හේතු පණු රෝග, දීර්ඝකාලීන පාචනය, සෙම් අසනීප, මූත්‍රාසදන, ආහාර අවශෝෂණ ගැටලු, හදවත් රෝග, දිවේ තල්ලේ අසනීප, නිතර බඩේ කැක්කුම් හැදීම මේවා බලපාන්න පුළුවන්. බර අඩු බබාලා සඳහා කළ යුතු දේවල්. ත්‍රිපෝෂණ අතිරේක ලබා දීම, ලබා දෙන ආහාර සහ රසයන් වෙනස් කරලා ලබා දෙන්න, ආහාරවල තෙල් එකතු කරන්න, ඝනත්වය වැඩි කරන්න, ආහාරවල පෝෂණය වැඩි කිරීමට නට්ස් වර්ග වැනි පෝෂක පූරක එකතු කරන්න පුළුවන්. දරුවව පිරිසිදුව තබා ගැනීමත් ඉතා වැදගත්. මේ වගේ අලුත් දේවල් දැනගන්න, වටින දේවල් දැනගන්න අපේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න.